මේ වාර්තාගත වෙන ඉතිහාසයේ කිසිදු තැනක කිසිදු රජ කෙනෙක් අපේ පාලකයෙක් අපේ මධ්‍ය කඳුකරේ විනාශ වෙන තරමට වැඩ කරේ නැහැ. ජේ.ආර්.ගේ ආණ්ඩුව කරපු දේ තමයි ඉවා බවක් වගකීමක් නැතුව ඒගොල්ලෝ කරේ මධ්‍ය කඳුකරේ මහා දරා ගන්න බැරි වෙන විදිහේ ජලාශය හැදුවා. එකදු රජ කෙනෙක් අපේ මධ්‍ය කඳුකරේට අත තිබ්බේ නැහැ. මේ ස්වභාව දහමට අභියෝග කරලා උත්තර හොයන්න පුළුවන්කමක් ලැබෙවිද? අපේ සිතවිලි තමයි මේ ශක්ති ප්‍රභවයක් බවට පත් වෙන්නේ. ඉන්දියාව අදටත් වැස්ස වහිනකොට වඳිනවා අපේ පැරැන්නු. ඒ නිසා තමයි අපිට ඇත්තටම නායෑම් අනතුරු වලට ලක් වුනේ. කඳු කරේ කඳු ටික කොහොමද තිබ්බේ කියලා අද ලංකාවට එනවා රිසර්ච් කරන්න භූගර්භ විද්‍යාවේ. මගේ අතේ තියෙනවා මොකද්ද මූණු පොත මම මේක කොටාගෙන යනවා මට ඕන වෛරය මූණු පොතද ලෝකේ කියන්නේ අපේ අයගේ චින්තනය පිළිබඳව සුලිකුණාටුවක් එන්න ඕනේ මේ රට නිවැරදි වෙන්න. Time TV වැඩියෙන් කතා කියලා හඳුන්වා දෙන්නට අවශ්‍ය නැති කෙනෙක්. අපේ රටේ බාල මහලු වැඩිහිටි ඕන කෙනෙක් හඳුනන කෙනෙක්. අපිට අපේකම් පිළිබඳව කතා කරද්දී නිතින් මතකයට එන නමක් තමයි මහින්ද කුමාර දලුපත කියලා කියන්නේ. ප්‍රමාණික බුද්ධිමතෙක් විදිහට අපිට ඉන්න සම්පතක්. එතුමන් එක්ක තමයි අද අපි කතාබහ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. මහින්ද කුමාර දලුපත මහත්මයාණන් මේ වර්තමානයේ වෙන විවසනත් එක්ක මේ ස්වභාව දහම ගහකොළ අපිත් එක්ක අමනාප වෙලාද කියලා හිතෙනවා. ඒ ගැන අදහසක් පළකළු. ඔය ඇත්තටම බොහෝ දෙනා කියනවා සබහාදහම තරහ වෙලා. ඒ නිසා තමයි මේ සබහාදහමේ විපත්ති අපිට එන්නේ කියලා. අපි ඇත්තම කාරණේ හොයලා බැලුවොත් අපිත් එක්ක තරහ වුණේ සබහාදහමද? අපිත් එක්ක තරහ වුණේ සබහාදහම නෙමෙයි සබහාදහමේ පැවැත්මක් තියෙනවා. සබහාදහමේ තමාගේ පැවැත්ම තමා භාවිතයේ විදියට මේක ස්වභාවික ක්‍රියාවලියක්. ඒක වෙනකොට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ විකෘති කරලා ඒකට එරෙහිව කටයුතු කරේ අපි. ඒකට සතා සීපාව කිසිම කෙනෙක් සම්බන්ධ නැහැ. සම්බන්ධ මිනිස්සු සහ මිනිස් චින්තන සහ මිනිස් ක්‍රියාකාරකම්. මිනිස්සු මිනිස් චින්තනය සහ මිනිස් ක්‍රියාකාරකම්. මෙන්න මේ කාරණා තුන අනුව තමයි අපි සබහාදාම අද විකෘති කරගෙන තියෙන්නේ. ඊට හේතු ගණනාවක් තියෙනවා. දැන් අද ගොඩක් දෙනා කතා කරනකොට දැන් මේ නොබෝධ ඇති වෙච්ච සුලිකුණාටු සුලි කුණාටුවත් එක්ක මැත්තේ කඳුකරේම නාය ගියානේ ගොඩාක් තැන්වල නාය ගියා. ඒක අපිට දරා ගන්න බැරි ඛේදවාචක. මෙබඳු ඛේදවාචකයකට මෑත අවදියේ ලංකාවේ අපි මුහුණ දීලා තිබුණේ නැහැ. ඒ මෙන්න මේ මුහුණ දීලා තිබුණ නැති කාරණාවත් එක්ක තමයි බරපතල විදියට සාකච්ඡාවකට ලක් වෙලා තියෙන මේ සබහාදහම අර ඔබ අහපු ප්‍රශ්නේ. අපිට එරෙහිව නැහැ. දැන් අපි මෙහෙම හිතුවොත් මධ්‍ය කඳුකරේ කියන එක අද දවසක ඊයේ දවසක ඇති වෙච්ච එකක් නෙමේ අවුරුදු දහස් ගණනක දසදහස් ගණනක උරුමයක්. මේ ලංකා පොළොව බිහි වෙන අතීත කාලෙක අවුරුදු මම හිතන්නේ ලක්ෂ ගණනාවක ඈත අතීතයේ ඉඳලා තියෙන දෙයක් නෙමේ මධ්‍ය කඳුකරේ ස්වභාවය. ඒකට ගහකොළ මේ ස්වභාවයට අනුගතව තමයි තිබුණේ. ඒවා ඇත්තටම දේශීය ශාක වර්ග තිබුණේ. එතකොට දේශීය ශාක වර්ග කඳු මුදුන් වල තිබුණා. ඒ වගේම තමයි අපේ රටේ මෑත අපිට සමීප අතීතයට ආවොත් එහෙම ඈත අතීතයේ අපි තොරතුරු දන්නේ නැහැ අවුරුදු ලක්ෂ ගානකට පෙර භූමිය තිබුණයි කියවට අපි මූලාශ්‍ර දන්නේ නැහැ. හැබැයි මෑත අවධියක අපිට මූලාශ්‍ර හම්බ වෙනවා බලි තරු රාවණ කියලා යුග තුනක් ගැන අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ යුග තුනක් ගැන සඳහන් වෙන්නේ ප්‍රජාව ජීවත් වුණයි කියලා. ඊට පස්සේ තවත් මෙපිටට අපි ආවොත් එහෙම අපි දන්නවා දැන් අනුරාධපුරෙන් අපි මොකද්ද කතා කරනකොට කියන්නේ ශිෂ්ටාචාරය ආරම්භ වුණා. ඊට පස්සේ අපි කියනවා විජය අවතරණය කියලා මහා වංශයේ පෙන්වා දෙන ඉතිහාසයට අනුව. හැබැයි මේ සියලු දේවල් පැත්තකින් තියෙනකොට පුරා විද්‍යාත්මක ඓතිහාසික මූලාශ්‍ර පදනම් කරගෙන අපි ඉතිහාස වර්ගීකරණය කරනවා. ඒ වර්ගීකරණය කරනකොට මධ්‍ය කඳුකරයත් එක තමයි ලංකාවේ ජනපදකරණය සහ මේ ප්‍රජාව ජීවත් වීම ආරම්භ වෙලා තියෙන්නේ. මොකද ලෝකෙම ශිෂ්ටාචාර බිහි වෙලා තියෙනවානේ. එතකොට මානව ශිෂ්ටාචාර දිහා මුළු ලෝකෙම අධ්‍යයනය කරනකොට ගංගා නිම්න ශිෂ්ටාචාරයක් තියෙනවා. ගඟකින් ගලා යන වතුර පරිහරණය කරමින් ප්‍රජාව ජීවත් වෙනවා. ප්‍රජාව ගොවි තැන්පත් කරගෙන තමයි ඊට පස්සේ ඒ ගෙවල් හදාගෙන මේ ඉතා පහසු විදියට ජීවන සම්ප්‍රදායන් ගොඩනගාගෙන තියෙනවා. මෙන්න මේ ශිෂ්ටාචාර සම්ප්‍රදාය ලංකාව අපිටත් අයිති. අර විජයාවතරණයේ ශිෂ්ටාචාරය උනේ නැහැ. එතකොට අපේ ගංගා නිම්න ශිෂ්ටාචාරයේ තියෙනවා අපි එන්නේ බලවේගකත් එක්ක. මේක ඉහළම තැන තමයි අපි කියනවා මහා එළිය කියලා කියනවා අපේ දේශීය නාමයෙන්. හැබැයි ගොඩක් දෙනා කතා කරන්නේ හෝටන් තැන්න කියලා. එතකොට මෙන්න මේ මහා එළියේ ඉඳලා ආව ප්‍රජාව මේ කන්දේ ඉඳලා
අපි ගොවිතැන්පත් කරලා ඊට පස්සේ ටික ප්‍රජාව පල්ලෙහාට එනවා. ගත්තොත් එහෙම දැන් හල්දුම් මුල්ල ප්‍රදේශවලට ඔහොම පල්ලෙහාට ඇවිල්ලා එතනින් පහළට එනකොට උඩ රංචමඩම වගේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ එතකොට මේ වලවි ගඟත් එක්ක ජීවත් වෙන එතනින් තවත් මිරිහාගල්ල වගේ තව පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ එක කාලයක් යනවා අවුරුදු 500ක් වගේ මේ ආසියානු කලාපයේ දැඩි නියඟයක් තියෙනවා. ඒ පොඩ්ඩයි වැස්ස වැටෙන්නේ දැඩි නියඟයක් තියෙනවා අවුරුදු 500ක වගේ කාලයක්. මෙන්න මේ කාලයත් එක්ක තමයි අර ප්‍රජාව ඊට පස්සේ අතරින් ඉන්න බෑ වතුර අඩු වෙනකොට විතන් වෙන්න ගන්නවා රට ඇතුළට. ඒ ආව ප්‍රජාව තමයි ගස්කොලන් තියෙනවා. තැනිතලා බිම වතුර දිය කඩਿති ආශ්‍රිතව කුඩා දිය කඩਿති බැඳගත්ත ඒව තමයි අපි ගම්බැව් කියලා කියන්නේ. ගමික වවි කියලාත් කියනවා පාලි භාෂාවෙන් බැව් තනාගෙන ජීවත් වුණා. ඊට පස්සේ අපිට තියෙන ජල ශිෂ්ටාචාරයක් කොහොමද තියෙන්නේ? ඒකට වාපී ශිෂ්ටාචාරයක් අපිට තියෙනවා. බැව් කේන්ද්‍රගත කරගෙන අන්න ප්‍රජාමූල සංස්කෘතියක් අපි හදාගත්තා. අනුරාධපුරේ රාජධානිය අනුරාධපුරේ ඊට පස්සේ පොළොන්නරුව ඉඳලා අපේ රාජධානිය විතැන්වීමක් තියෙන අවසානයේ සෙන්කඩගල දක්වාම යනවා. හැබැයි මට කියන්න එතකොට අපි දන්න මේ අපිට වාර්තාගත වෙන ඉතිහාසය අතීතයේ නෙමෙයි. මේ වාර්තාගත වෙන ඉතිහාසයේ කිසිදු තැනක කිසිදු රජ කෙනෙක් අපේ පාලකයෙක් කිසිම කෙනෙක් අපේ මධ්‍ය කඳුකරේ විනාශ වෙන තරමට වැඩ කරේ නැහැ. දැන් අපි කතා කරනවානේ විජයාවතරණය ගත්තාම මම ඊතර කෙටියෙන් අර ඉතිහාස කතාව කිව්වේ මේක එකට ඈඳ ගන්න ඔබ අහපු ප්‍රශ්නෙට ඈඳ ගන්න ඕනේ නිසා. විජයාවතරණය වෙන අවස්ථාව වෙනකොට අපි කතා කරන විජයාවතරණයට පෙර මංක බඩිතරු රාවණ කියලා යුගයේ ඒවා අපේ ජනශ්‍රුතියේ තියෙන දේවල්. හැබැයි විජයාවතරණයත් එක්ක අපිට මූලාශ්‍රගත සංස්කෘතිය මේ ඉතිහාසයක තොරතුරු වාර්තා වෙනවා. ඒ යුගයේ එනකොට යක්ක දේව නාග රාක්ෂස කියලා කොටස් 4ක් ගැන කියනවා. එතකොට මහා වංශයත් ඒ ගැන වාර්තා වෙනවා. එතකොට යක්ක දේව නාග සහ රාක්ෂස කියලා. මෙන්න මේ නාග කියන කොටාසේ තමයි මධ්‍ය කඳුකරේ ජීවත් වෙච්ච ප්‍රජාව. ඒගොල්ලෝ ජලය ආශ්‍රය කරගෙන ජලාශ්‍රිත සහ කඳු ආශ්‍රය කරගෙන ජීවත් වෙච්ච ප්‍රජාව. හැබැයි ඒ කිසිම කෙනෙක් බැව් හැදුවේ නැහැ මධ්‍ය කඳුකරේ. ඇයි බැව් හැදුවේ නැත්තේ? ස්වභාවිකව ගලාගෙන යන දිය කඩਿੱත් තියෙනවා ඇල දොළ ගංගා තියෙනවා ඒව පහසුවෙන් ගලාගෙන යන්න දීලා ඒ වගේම ප්‍රයෝජන අරගෙන ජීවත් වෙනවා. හේතුව තමයි මේ අපි ඉන්නේ මධ්‍ය කඳුකර මේක හරි සංවේදී කලාපයක්. ඊට පස්සේ ඒකට ගස් කොළන් හැදලා තියෙනවා ඔක්කොම තියෙන ඊටාම තදබල විදියට පොළොවට මුල් අදින ගස් තියෙනවා. ඒකට කඳු මුදුන් තියෙනවා. ඒ වගේ අපි හේන් කෙටුවේ නැහැ. මධ්‍ය කඳුකරේ තියෙන කඳුකර හේන් තියෙනවා. අපි කිසි කෙනෙක් කතා කරන්නේ ලංකාවේ හේන ගැන කතා කරනකොට වගාවේදී අපි කතා කරන්නේ මේ මොනවාද අද්දඬුවා හේන කියයි මේ නවදැලි හේන කියයි ඊට පස්සේ හේන් කණුතු කියලා කියයි මේ පොදුවේ අපි තියෙන බියලි කලාපයේ හේන ගැන ඔය කතා කරන්නේ. හැබැයි කිසි කෙනෙක් අවධානය ඇති කරන්නේ නැහැ මධ්‍ය කඳුකරේ අපි කොහොමද හේන් කරගත්තේ කියලා. ඒ අපි තිබුණේ මේ මොකද්ද කඳු පන්ති වල අපි හේන් කරා. හරිද? එතකොට කඳුකර හේන් සම්ප්‍රදායක් අතටත් අපිට තියෙනවා. මොකද කඳුකර හේන් ගිවත්ත තියෙනවා හේන කඳුකර හේනත් අපිට තියෙනවා. ඒ කිසිදු අවස්ථාවක බැටි දැම්ම ඒගොල්ලෝ හේන් කරනවා නම් පහලින් බැටි දාලා පහළට ගලාගෙන යන වතුර ගලන් යන්නත් පස සේදින් නැති විදියට සංරක්ෂණය කරගත්තා. මේකෙදි අපිට විපත එන තැන තමයි යටත් විජිත අවධිය. ඒ යටත් විජිත අවධියේදී ඉංග්‍රීසි අවධිය. පෘතුගීසි සහ ලන්දේසි මධ්‍ය කඳුකරයේ විශාල වශයෙන් වගා කළේ නැහැ. ඒගොල්ලෝ සින්කෝනා වගේ වගාවන්ට ගියා. ඒවා සාර්ථක වුණා. කෝපි වගාවන් වලට ගියා. කෝපි වගාව ඉහළ මධ්‍ය කඳුකරයේ ස්පර්ශ කරන්න බෑ. මොකද කෝපි ගහට ඒ පරිසරයේ සීතල ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ සාමාන්‍ය ප්‍රදේශයේ මාතලේ වගේ කලාප ඒ වගේ කලාප තමයි ගත්තේ. හැබැයි කෝපි වගාවටත් අර රෝගයක් ඇති වෙලා සියල්ල විනාශ වෙලා යනවා. ඊට පස්සේ සුළු වශයෙන් තමයි ලංකාවේ කෝපි ව්‍යාප්ත වුණේ. විශාල බැවිලි කර්මාන්තයක් නැති වුණා. සින්කෝනත් විනාශ වෙලා ගියා. හැබැයි ආවට පස්සේ ඉංග්‍රීසින් ඒගොල්ලෝ බරපතලම විදියට වර්ග දෙකක් වගා කරන්න ගත්තා. එකක් තමයි රබර් ගහ, අනිත් එක තමයි තේ ගහ ගෙනාව. තේ අපේ කලාපයේ දෙයක් නෙමෙයි අපිට ගෙනල්ලා ඒගොල්ලෝ තමයි ඊට පස්සේ සම්පූර්ණම මධ්‍ය කඳුකරේ සියලු දේවල් වල තිබෙන අපේ වනාන්තර වියනක් අපිට තිබුණේ. ඒ වන වියන සපුරාම විනාශ කරලා ඒගොල්ලන්ට අවශ්‍ය තේ වගා කරගෙන අද අපි ඉන්නේ ඒ කරපු විනාශේ උඩ. ඊට පස්සේ වෙන්නේ අර තේ වලින් එන රුපියල් 7 ඒ කියන්නේ අපිට මුදලක් කියනවනේ. ඒක විදේශ විනිමය අපි තේපොල් රබර් කියන දේ ඉන්නේ පහුගිය කාලේ යපොනේ දැන් එක වෙනස් වෙලා තිබුණාට. අන්නේ තේල් වල ඒ එන අපි විදේශීය වටිනාකම සහ දේශීය මුදල්මය වටිනාකම හින්දා ඕන විනාශයක් අටපියාගෙන ඉන්නවා එක වැරද්ද. දෙක
මං කියන්නේ තේ සාමුනිම ඉවත් කරන්න කියන එක නෙමෙයි. අපේ සංවේදී කලාපවල තේ ඉවත් කරලා අපේ ස්වභාවික කැලෑ හදන්න ඕන. අපි වරද්දාගත්ත දැන් ගණනාවක් තියෙනවා. ඊගාවට තමයි විවෘත ආර්ථිකයෙන් පස්සේ විශේෂයෙන් මේ JR ගේ ආණ්ඩුව කරපු දේ තමයි ඉවා බවක් වගකීමක් නැතුව ඒගොල්ලෝ කරේ මධ්‍ය කඳු කරේ මහා දරා ගන්න බැරි වෙන විදිහේ ජලාශය හැදුවා. අපේ මහා වාපී ශිෂ්ටාචාර තියෙන බියලි කලාපේ. බියලි කලාපේ විතරයි මහා වාපී ශිෂ්ටාචාරය අපේ තිබෙන්නේ. මොකද මහා වවි, ගමික වවි, ධන වවි කියලා බැව් වර්ග තුනක් ගැන සෙල්ලිපි වල පවා මූලාශ්‍ර තියෙන જાතියක් අපි. එතකොට මේ මනුතිස්ස රජුරුවන්ගේ මිහින්තලා සෙල්ලිපිය කියවන්නකොට සම්පූර්ණ මේකට විස්තර තියෙනවා. ඉන්න බැරි මිනිස්සුද මේ. එතකොට ඒ මොකද්ද? ස්වභාවදහමේ හැසිරීමේ රිද්මය හා බෙදුණු සාම්ප්‍රදායික දැනුමත් ඥානයත් දෙකම අපි පැරැන්නන්ට තිබුණා. ඒක අනුව තමයි ඕන් ජීවන සම්ප්‍රදාය ගොඩනගාගත්තේ. එකදු රජ කෙනෙක් අපේ මධ්‍ය කඳුකරයට අත තිබ්බේ නැහැ. මධ්‍ය කඳුකරයට ඕන තරම් ඒගොල්ලන්ට වැව හදන්න තිබුණා. ඉර තිබුණේ නැද්ද වාපි කර්මාන්තය දන්නේ නැති උදවියද? නෑ. ලෝකයේ මවිත වෙන විදිහේ වාපි කර්මාන්තය අපි කරගත්තා. හැබැයි මේ මධ්‍ය කඳුකරේ පහළට ගලාගෙන යන මහවැලි ගඟ ප්‍රමුඛ ගංගාව. මොකද පල්ලෙහාට ගත්තාම අපේ පහළ අපි දකුණු පළාත තියෙනවා. දකුණු පළාතට ගත්තට පස්සේ ගිංගඟ තියෙනවා. ගිංගඟත් මෙතනින් ගත්තට පස්සේ කළු ගඟ. මේ කලාපයේ සම්පූර්ණ තියෙන ගංගා නිම්න ශිෂ්ටාචාරය මේ එක ප්‍රදේශයකවත් මහ බැව් එකක්වත් නැහැ. කුඩා බැව්ත් ඕනේ නැහැ. අතටත් එහෙම තමයි. ඕවිටි බහුලව තියෙන, ගොවිතැන් බහුලව තියෙන ඔක්කොම සාර භූමියක් වතුර පහළට ගලාගෙන එනවා. එතකොට අපේ විහෙලි කලාපෙට තමයි බැව් ටික ඕන උනේ. පෙර රජවරු ඔය වැඩි කරගත්තා. හරිම ලස්සනට හරිම විද්‍යාත්මකව භාවිතා කරා. මේකට ආවදේ තමයි ක්ෂණිකව කලබල වෙලා කරේ නෑ. ඒවට අපි කියන ඔය තත්පරද සම්ප්‍රදාය ට්‍රයල් ඇන්ඩ් එරර් කියන එක වැරදි කරමින් නිවැරදි දේ හදාගෙන ඒ භාවිතයට ගත්තා. ඒ නිසායි මධ්‍ය කඳුකරයට අත තිබ්බේ නැත්තේ. එතකොට මධ්‍ය කඳුකරේ අපේ ශාක ව්‍යුහයේ බිඳ වැටුණා. ඒ නිසා තමයි අපිට ඇත්තටම නායෑම් අනතුරු වලට ලක් වුනේ. ඊට පස්සේ වෙච්ච ඊටාම වැරදි තව ඊටා බරපතල වැරද්දක් තියෙනවා අපි සාකච්ඡා කරන්නේ නැතිම වැරද්ද. මොකද ඒක තමයි අපිට බ්‍රිතාන්‍ය අවධියේදී යම් ප්‍රමාණයක් ආවට විශාල වශයෙන්ම මේ විවෘතාර්ථිකය සහ අපේ විශේෂයෙන් නිදහසෙන් පසුව අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවනේ වනවගාවට දෙපාර්තමේන්තුවක් වෙනම ওই වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවබෝධයකින්ද මධ්‍ය කඳුකරේ ශාකේ හිටියේ නෑ. ඒගොල්ලෝ එක ව්‍යාපෘති වල ගොදුරු බවට පත් වුණා. තමුන්ට විදේශ ආධාර කුට්ටියක් ලැබෙනවද ඒ අමාත්‍යවරයා අමාත්‍යංශය ඉහළ නිලධාරීන් සහ ඔය කුෂි විද්‍යාඥයෝ කියලා ගස් හදන ප්‍රජාව ඒගොල්ලන්ට හම්බෙන කුට්ටියට අනුව ඒගොල්ලෝ ගෙනාවා යුකලිප්ටස් වැව්වා. ඊගාවට මේවා කේතුදාර ශාක විශාල වශයෙන් වැව්වා. ඒ අතර ප්‍රමුඛ ශාකයක් තමයි පයිනස් ගහ. පයිනස් වල මුල් කොච්චරක් දුරට යනවද කියලා මට කියන්න. පයිනස් වල මුල් තට්ටු යන්නේ උඩ තාම ගැඹුරු මුල් නෑ, මුදුන් මුල් නෑ. පයිනස් වල තාම ගැඹුරට යන මුල් නෑ. හැබැයි පයිනස් ගහේ මුලයි ඒකට අපේ ස්වභාවික තිබ්බ ශාක සියල්ල විනාශ කරා. ඒක එක ශාකයක් මම ඔබට කියන්න. ඒක තමයි අපේ තිබුණ යකඩමරක්. යකඩමරන් ශාකයේ අදටත් තාම තියෙනවා විනාශ කරගන්න බැරිනො සහ මුලින්ම යකඩමරන් තියෙනවා. යකඩමරන් කියන්නේ තාම ශක්තිමත් ඒක පඳුරු විශේෂ සාමාන්‍ය ගත්තොත් යකඩමරන් අඩි නිකම් 15 18 වගේ ප්‍රමාණයකට වැවෙන නිකම් පඳුරු ස්වභාවයක් තියෙන ඕන ධාරානිපාත වර්ෂාවක් වැටෙනකොට යකඩමරන් ගත්තොත් මොකද ඒකේ කොළ තියෙන නිකන් අර මේ පහළට වෙන්න තියෙන මේ අතු පන්ති තියෙන තට්ටු මේවට වැටෙනකොට කොච්චර වේගයෙන් බැස්සත් සෙමින් තමයි ගහ යටට වැටෙන්නේ සෙමින්. ඒතකොට ඉහළ කඳු බෑවුම් වල කඳු ආශ්‍රිතව විශේෂයෙන්ම ගල් සහ බොහොම කරකශ පරිසරවල හොඳට වැවෙනවා. මුල් ඊටාම ශක්තිමත් ගැඹුරට යන පොළොවේ පස බදලා අල්ලන. ඒතකොට පස් හොදාගෙන යන්නේ නැහැ. ඕනම ඉඩෝර කාලයකටත් වර්ෂා කාලයකටත් දෙකටම රුතු දෙන ශාකයක් ස්වභාවික ඕනතරම් වෙමිනෝ. ඒතර හැබැයි කොච්චර සයිමන්ද කියනවා නම් යකඩමරන් කෝටු ඔබ දැන් අපි හිතමු මේ බත් වියනකොට හරි නැත්නම් වෑංජන වියනකොට අපේ මැටි බලන් වලනේ හදාගත්තේ අපේ කට්ටි මුට්ටි ඇතිලි යකඩමරන් කෝටු දෙකක් විතර දාලා වෙලා ගින්දර පත්තු කරන්න හොඳ සරයි සර බැඩිකමට බත් මුට්ටිය පුපුරන බත් මුට්ටිය ඔව් අර්මාන්ත ශාලාවල බොයිලරු අන්න හරි බොයිලර් ඒකට සුද්ධ අර තේවකාවත් එක්ක මොකද කරේ බොයිලරු රත් කරන්න ගත්ත යකඩමරන් අපේ බොයිලරුවක් තිබුණ සංස්කෘතික බොයිලරුවක් ඒ බොයිලරුව තමයි මේ මධ්‍ය කඳුකරයත් එක්ක තිබුණ අපේ යපස් නීති විශේෂයෙන් බලංගොඩ සානු. එතකොට මේ බලංගොඩ සමනල වැව ආශ්‍රිත මේ විශාල කලාපයක් කියන්නේ ලංකාවේ සරුම යපස් නිදිය.
තාමත් අපි යපස්වත් හරියට ගන්නෙ නැහැ. එතකොට ඒ යපස් උණු කරනවා. උණු කරන්නේ ස්වභාවිකව මේ වැස්ස එන කාලයත් එක්ක හුළඟ එනවා. ඒ හුළඟ එනකොට හුළඟ ආධාරයෙන් ස්වභාවික ශක්තිය තමයි පාවිච්චි කරන්නේ ගත්තේ යකඩ මරන් කෝටු. යකඩ මරන් කෝටුවට ඇවුනට පස්සේ අධික රස්නයක් දෙනවා. ඒතකොට ඒ වගේ තමයි අපි යපස් මොකද්ද වාණි බවට පත් කරගත්තේ. ඒතකොට එහෙම කර්මාන්ත කලාවකුත් අපිට තියෙනවා. මොන විදියකටවත් යකඩ මරන් ගස් කපන්න දුන්නේ නැහැ පැරැන්නු. අපි අදටත් තියෙනවා තහංචියක්. යකඩ මරන් ගස් කැපුවොත් එහෙම ඒකෝලේ නිකන් අර පැරණි අපි තිබුණේ ඒවට අපි කියන්නේ මේ ගම් පාලනය වෙච්ච ක්‍රමයක් තියෙනවා වරික සභා කියලා. වරික සභාවකට වාර්තා වුණොත් ඔබ මෙහෙම යකඩ මරන් ගස් කිසිදු වගේ භාගයක් නැතුව විනාශ කරනවා කියලා ගමින් එළවනවා. ඇයි මේ ශාකේ තිබ්බොත් තමයි අපේ ඔබන විතරක් නෙමෙයි අපෙන් පස්සේ මතු පරම්පරාවත් පවතින්නේ. හරි බරපතල දේවල්. ඒතර මේ උරුමය අපිට තියෙනවා. මේ උරුමය තිබුණාට මේ උරුමයෙන් ප්‍රයෝජන ගන්නවා. මෙන්න මෙතන අපිට ගැටලුව තියෙනවා. එතකොට දැන් අද නූතන සංවර්ධනයේට සමාජ මානව විද්‍යාවත් සාම්ප්‍රදායික ජනශ්‍රුති දැනුමත් එකතු කරගෙන තියෙනවද? මේ දැනුම ආවේ කොහෙන්ද? දැනුම ආවේ අපේ පෙර පරම්පරාවල උදවියගේ ඥානෙ, ඔවුන්ගේ අත්දැකීම්. ඒව නැතුව කොහේ හරි ඉන්න පිටරට කෙනෙක් දෙන රිපෝට් එකකට රටක් සංවර්ධනය කරන්න පුළුවන්. ඒකේ කේතවාචකය මේ තියෙන්නේ. ඒතකොට දැන් මේක දැන් අපිට හරවන්න තැනකට යන්න වෙනවනේ. මේකට උත්තරේකුත් ගේන්න ඕනේ. හරවන තැනට යනකොට මට නම් දැනෙන විදිය තමයි අපි ඉහළ කඳු මුදුන් වල තියෙන බග අස්සියල්ල අතහැරලා ස්වභාවික ශාක වවන්න ඕනේ. සහ ඊගාට යුකැලිප්ටස් ඊගාට මොනවාද ෆයිනස් වගේ ගස් තියෙනේම සිමෙන්ට් ඉවත් කරලා අපේ දේශීය ශාක වලට යන්න ඕනේ. ඔබ අද යන්න හොටන් තැන්නට. හොටන් තැන්නට ගිහිලා ගස් දිහා බලන්න මොකද වෙලා තියෙන්නේ? සියලු ගස් ඩයිබැක් වෙනවා. ගහ උඩ ඉඳලා පහළට මැරීගෙන යනවා. ඒ ඩයිබැක් වෙන්නේ ඩයිබැක් වෙන්නේ හොටන් තැන්නට මේ මොනවාද කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් සහ විෂ වායු සියල්ල අරන් එන්නේ නුවරින්. නුවර නගරයේ ඉහළට එන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් සියල්ල ඇවිල්ලා පතිත වෙන තැන තමයි හොටන් තැන්න. ඒකට නුවර අයින් කරන්න බෑනේ අපිට. අතීතයේ මේ වගේ නුවර ජනගණත්වයක් හිටියේ නෑ. එක දෙවෙනික ඉන්න ජනගණත්වය අපිට ඉවත් කරන්නත් බෑ. හැබැයි ඒ ජනගණත්වයත් එක්ක අපි පරිසරය කොච්චර විකෘති කරන් තියෙනවා. ඒ විකෘතිය ආපහු ප්‍රകൃතියකට කරන්නත් බෑ. මොකද මිනිස්සු වාහනවල යනවා කර්මාන්ත තියෙන එකක් වන්නවන්න බෑ. හැබැයි ඒවා යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. එහෙම අඩු කරන වැඩපිළිවෙලකුත් නෑ. එහෙමනම් අපි ආපහු කරන්න ඕනේ මේ ඩයිබැක් කියන එක නවත්තන්න අපේ දේශීය ශාකේ වවන්න ඕනේ. එහෙම වවන්නෙත් නෑ. ඉතින් වවන්න නැතුව ටික මැරලා යනවා. ඕකත් හොටන් කරන පල්ලට හොදගෙන මේන. ඉතින් ඕක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් මේවා මේක එතකොට මෙන්න මේ කියන මම ඊටම සරල පොඩි අදහස් දැක්වීමක් නිකනේ ඔබට. හැබැයි මේක ඇතුලේ තියෙන මේ ඥාන මණ්ඩලය අධ්‍යයන නොකර අපිට කොහොමද ඉස්සරහට යන්න පුළුවන්? වෙන ඉස්සරහට යන්න බෑ මොන විදිහකට. ඊගාවට සුභාදහමට දොස් කියයි. දැන් අද බැස්සට බනින උදවිය කොච්චර ඉන්නවද? බැස්සට බනින උදවිය මට ඕන තරම් බස්වලදී හම්බෙලා තියෙන මේ ප්‍රජාවත් එක්ක එනකොට යන්තම් බැහි පොදක් වැටෙනකොට පොඩි වැස්සක් එනකොට වැඩට යනකොට වැඩ ඇරලා ගෙදර යනකොට ඕන තරම් අපේ විශ්වවිද්‍යාල දරුවෝ කොච්චර වැස්සට මේ දොස් කියනවා. හැබැයි මගේ කනට වැටුණා මම කතා කරලා කියනවා කවදාකවත් වැස්සට දොස් කියන්න එපා. ඇයි? ඒ දොස් කියන්න එපා කියලා කියන්නේ වෙන මොකක්ද? මම බැන්නයි කියලා වැසන බහිනක නතර වෙන්නේ නැහැ. හෙට දවසෙත් පහයි අනිද්දාත් පහයි. හැබැයි දොස් කියනවා කියන්නේ මා සමාජයට පරිසරයට මුදා හරින්නේ වෛරය. වෛරය කියලා කියන්නේ ඍණාරෝපණ එකතු කරන්නේ. මම ධනාරෝපණ නෙමෙයි පරිසරයට එකතු කරන්නේ. අපි සියලු දෙනාම ඍණාරෝපණ එකතු කරොත් මේ සබහාදාමේ ශක්තිය ගොඩ නැගෙන්නේ ධන නෙමෙයි ඍණ. ඒක තමයි කරකිලා උත්තරේ හම්බෙන්නේ ඍණ විදියට. එතකොට අපේ සිතවිලි තමයි මේ ශක්ති ප්‍රභවයක් බවට පත් වෙන්නේ. හැබැයි අපි ආදරය කරනවා ඉන්දියාව අදටත් වැස්ස වහිනකොට වඳිනවා අපේ පැරැන්නු. අපිටත් තිබුණා මේ සම්ප්‍රදාය. පඳුරු බැඳලා වැස්ස අරගෙන එන සම්ප්‍රදායක් තිබුණ විතරක් නෙමෙයි වැස්සට අධිග්‍රහිත වෙච්ච දේවතාවෙකුත් අපිට ඉන්නවානේ. බැහිගම්පල මුත්තා කියලා පොඩි ළමයි කියනවා. එතකොට මේ වැස්ස වලාහක ලෝකේ මට කියන්නකෝ ඇමරිකාවේ ඉන්නවද වැස්ස වලාහක? ඇයි? ඒ සංකල්පයේ ඇතුලේ තියෙන දෙයියා ඇවිල්ලා වැස්ස දුන්නා කියන එක නෙමෙයි. ඒ සංකල්පයේ ඇතුලේ තියෙන්නේ වැස්සට ආදරය කිරීම. වැස්සට ආදරය කරනවා කියලා කියන්නේ ආදරණීය ප්‍රජා. වතුර නැතුව අපි කොහොමද වැස්ස આવොත්නේ වතුර තියෙන්නේ. වතුර නැතුව කොහොමද ජීවත් වෙන්නේ? අපිට විතරනේ ගහකොළ සතාසී පව කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඉතින් ඒකට ආදරය කරන්න පැරණු මනස හැදුවා. ඒ මනස හදන අධ්‍යාපනයක් අද අපිට නැහැ. අද තියෙන ටියුෂන් අධ්‍යාපනයක්. ටියුෂන් මාස්ටර් ටෝන් එක කිව්වා. ඒක කරේ තියාගෙන ළමයා කටපාඩම් කරන් යනවා. ඒ වගේ විකෘති මනසක් හදලා
ප්‍රකෘති සමාජයක උත්තර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකෝට දැන් මේ සුලි කුණාටුවත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය ගොඩාක් දෙනා මම දැක්කා විශාල වශයෙන් දොස් කියන. සබහාදහමට දොස් කියන වැස්සට සාප වේවා කියලා කියන. එපා ඊට වැස්සට සාප වේවා කියලා කියන්න පුළුවන්. ඒතකොට වැස්සේ ස්වභාවයක් තියෙනවා. කොහොමද මේ කන්නේ අපිට මාස් කන්නේ තමයි වැඩිම වර්ෂාව ලැබෙන්නේ. හැබැයි මෙතන වෙච්ච වේ තමයි මේ අවුරුදු 300කට කොහෙද පස්සේ එන කුණාටුවක තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒකෙදිත් අපි පරිතරේ විකෘති කරත් තිබ්බිහින් තමයි අපිට විකෘති උත්තරයක් ලැබුණේ. එහෙම නැතුව මේ වෙන කිසි දෙයක් නෙමෙයි. අපි දැන්වත් අපි හිතලා මේ විකෘතිය යම් ප්‍රමාණයකට ප්‍රකෘති තත්ත්වයකට ගෙනිච්චොත් අපිට ගොඩ යන්න පුළුවන්. ඊගාවට වැදගත්ම දේ තමයි මේ සුලි කුණාටුව එනකොට ඒ කුණාටුව මොකද චක්‍ර තුනක් තිබුණනේ. ඒ චක්‍ර තුනේ එකක්නේ අපිට ක්‍රියාත්මක උනේ. එතකොට ලංකාවට මොකද උනේ? ලංකාවට තිබ්බ වාසිය තමයි මධ්‍ය කඳුකරේ. මධ්‍ය කඳුකරේ මේ චක්‍රය වදිනකොට ඊට පස්සේ මේක උඩට ගියා. උඩට ගිහලා ඉස්සරහට තල්ලුණා. කුණාටුවක ස්වභාවය තමයි කිසියම් බාධාවක් තියෙනවා නම් බාධකේ වැදිලා ඒක කුණාටුව උඩට යනවා. උඩට ගිහිලා තමයි ඉස්සරහට තල්ලුවේ. මෙතනදී උනේත් ඒක. ඒතකොට මධ්‍ය කඳුකරේ තිබ්බ හින්දා තමයි අපි මෙහෙම බේරුනේ. මධ්‍ය කඳුකරේ තිබ්බ නැත්නම් හොදා පාළුවට යනවා ලංකාව. ඉතින් පිටරට මිනිස්සු මේ ගැන විශේෂ දන්න මිනිස්සු විශේෂයෙන් භූගෝල විද්‍යාව දන්න උදවිය, කාලගුණ විද්‍යාව දන්න උදවිය, පරිසර විද්‍යාව දන්න උදවිය පුදුම වෙනවා මෙච්චර මිලිමීටර් 550 පන්නපු විදියට එක තැනකට වැස්සක් පැටිලා මෑත අවධියක වාර්තා වෙන ලොකුම වැස්ස පැය දෙකමාරක් 3ක් ඇතුළත වැහැලා ඉවරයි. ඒක දරාගෙන මධ්‍ය කඳුකරේ කඳු ටික කොහොමද තිබ්බේ කියලා අද ලංකාවට එනවා රිසර්ච් කරන්න භූගර්භ විද්‍යාඥයෝ. දැන් ඒව ගැන අපි දන්නවද? නෑ. ඒව ගැන දන්නේ නැතුව මොකද මගේ අතේ තියෙනවා මොකද්ද මූණු පොත මම මේක කොටාගෙන යනවා මට ඕන වෛරේ. මූණු පොතද ලෝකේ කියන්නේ. දැනුම කියන්නේ මූණු පොතද? හරිද? අපේ මිනිස්සු ඒක ඇතුලේ මගේ වෛරේ දිගාර ගන්න එකනේ කරන්නේ. දැන් මෙන්න ඒකයි මං කිව්වේ. මේ විෂය ගැන ඒගොල්ලෝ පුදුම වෙනවා ලංකාවට මෙච්චර වැහලා කොහොමද මේ කඳු පන්ති ටික තියෙන්නේ? මහනුවර කොහොමද තියෙන්නේ? ඇයි මේක විනාශ වුනේ නැත්තේ? පුදුමයක් නේ මේක කියලා. එක මතක තියාගන්න අපිට මොකද්ද පෙර වාසනාවකට මේ රටේ ප්‍රජාවගේ අපේ එක මහා පරිමාණ ජලාශයක්වත් බිඳුන්නේ. එක ඔබ හිතන්න වික්ටෝරියා ජලාශය බිඳුනා නම් මොකද වෙන්නේ? වික්ටෝරියා බිඳුනා නම් රන්දෙනිකලත් නෑ, රන්ටබෙත් නෑ, මයංගනෙත් නෑ. ඔක්කොම බෙන්ගාල බොක්කිනුත් යහතියි. කුඩක් හොයාගන්න බැරි වෙනවා. ඔක්කොම ගහගෙන යනවා පල්ලෙහාට. ඒතකොට ඒ වගේ ස්වභාවයක් ඉහළ කොත්මලේ ඒ කොත්මලේ බේර ගන්න බැරුව එන ජල ප්‍රමාණයට තමයි ඉහළ කොත්මලේ කියලා එකක් ඇදුවේ. දෙකම අසාර්ථකයි. ඒක වෙන දෙයක්. හැබැයි ඒතකොට ඉහළ කොත්මලේ කියන ඒවා කඩාගෙන ගියා නම් මොකද වෙන්නේ? ඔය අද කයිය ගහන අය, අද දොස් කියන අය, වෛර කරන අය හරි එදාට හිතයි කොහොමද වැඩි වුනේ කියලා. මොකද මේක මොකක් හරි වාසනාවකට අපේ කඳු පන්ති ටික ආරක්ෂා වුණා, කස්කොලන් ටික ආරක්ෂා වුණා. ඒ වගේම තමයි මහා පරිමාණ ජලාශ ටික අපිට ආරක්ෂා වුණා. අපිට යම් ප්‍රමාණයක් අපේ ප්‍රජාවගේ ජීවිත හයි මොනවද දීපල නම් ගොඩනගා ගන්න පුළුවන්. අවශ්‍ය දේ ජීවිතේනේ. ඒ දීපල ගොඩනගා ගන්න එක කොහොම හරි අපිට ජීවත් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ කිසිම දෙයක් නැති දිලින්දෙක් පවා නිකරුණේ මිය යන්නේ නැහැ. කන්න ටිකක් හම් වෙන්නේ මනුස්සයෙක් ජීවිත කොහොමද ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම රටක් අපි ඒකට අරක තමයි මම නම් දකින්න කේද වාචකයේ අපේ අයගේ චින්තනය පිළිබඳව සුලි කුණාටුවක් එන්න ඕනේ මේ රට නිවැරදි වෙන්න. ඔබතුමන්ට ඇත්තටම අපි ගෞරව කරන්න ඕනේ මේ දැනගන්න ඕන කතාවක් අපි නොදන්න කතාවක් ඉතාමත් සවිස්තරාත්මක හරි ලස්සනට අපිට අහන් ඉන්න පුළුවන් විදියට අපිට දැනෙන විදියට කිව්වා. ඒ වගේම මහින්ද මහත්මයා අපිට දැනගන්න තියෙන කාරණා තමයි මේ ගොඩක් අය කියන්න පුළුවන් මේ ස්වභාව දාම මොන තරම් වෙනස් වුණත් දැන් තාක්ෂණය දියුණුයි අපිට මේ තාක්ෂණයෙන් උත්තර හොයන්න පුළුවන් කියලා. ඒ ගැන කතා කළොත් තාක්ෂණයෙන් ඇත්තටම මේ ස්වභාව දාමට අභියෝග කරලා උත්තර හොයන්න පුළුවන්කමක් ලැබෙවිද? නෑ කොහොමද? ස්වභාව දාමට කවදාකවත් අභියෝග කරන්න බෑ. සරලව ගත්තොත් දැන් ස්වභාව දාමට අභියෝගයක් විදියට දැන් ඔය මතවාදයක් තියෙනවා. ටයිටැනික් නැව ගන්නකො ලෝකේ ඒ කාලේ හැටියට ප්‍රබලම නැවක් හැදුවානේ. හැබැයි ප්‍රබලම නැව හදලා නැව දියත් කරනකොට මොකද උනේ? ස්වභාව දාමේ ගිහිල්ලා වදිනකොට අයිස් පර්වතයක වදින්නේ. හැබැයි ඒක කැඩලා කුඩු වෙලා යනවනේ. මම පුංචි උදාහරණයක් ලෝකේ පුරාම එහෙම තියෙනවා. ස්වභාව දාම කියන එක ස්වභාවික ශක්ති ප්‍රභවයක්. ඒ කියන්නේ මේ පෘථිවි තලයේ වටා ස්වභාවයනේ ස්වභාව දාම කියලා කියන්නේ. ඒකට ඒව එකක්වත් අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපි ප්‍රජාවක් විදියට මිනිස්සු විදියට පුළුවන් අපි තාක්ෂණය දියුණු කරගන්න.
කරනවා. දැන් ඉස්සර දැන් අපි මේ කතා කරන මාධ්‍ය මේ රූප මාධ්‍ය තිබුණ නැහැනේ ඉස්සර. ඉස්සර අපිට ගුවන් විදුලියක් තිබුණා. ගුවන් විදුලියෙන් පස්සේ අපිට ශ්‍රාව්‍ය දෘශ්‍ය ලැබෙන්නේ. හැබැයි ගුවන් විදුලියට පෙර තිබුණ පත්තර තිබුණා. ඒතකොට ඒක මුද්‍රිත මාධ්‍යනේ. ඊටත් පෙර මොනවද තිබුණේ? ඊටත් පෙර තිබුණා අපි ගල් පුවරු වල සටහන් ලියලා තිබ්බා. හරි ඊට පස්සේ අක්ෂර වලට ආවා. ඊට පස්සේ තල්පත් වල ලියවා. ඒක සංවේදන ආපු පිළිවෙත. ඊටත් පෙර අපි කතා කරොත් තියෙන්නේ මිනිස්සු මොකද එකිනෙකා මුණ ගැහෙනවා. කට වචන තිබුණා භාෂාත්මක කතා බහ කරන සංවේදන රටාව. හැබැයි මේ සියලු දේවල් ඇතුලේ මේ මිනිස්සු විසින් හැමදාම කරන මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවනේ. අදට වඩා හෙට යහපත් වෙන්න ඕනේ. මම මේ ඉන්නවට වඩා පහසුකම් ඕනේ කියලා චින්තනයක් තියෙනවා. ඒක අතීත මානවයාගේ ඉඳලා ආව දෙයක් විශේෂයෙන් මේ අපි හෝමෝ සේපියන් කියලානේ කියන්නේ. මිනිස් ප්‍රජාවම අයිති වෙන්නේ හෝමෝ සේපියන්. හෝමෝ සේපියන්ගේ ස්වභාවය තමයි නොතිත් ආශාව. ඒක ඇමරිකාවේද එංගලන්තේද පෘතුගාලයේද එහෙමත් නැත්නම් මේ ආසියාවේද අප්‍රිකාවේද එකක්වත් දාලා නැහැ. මිනිසාගේ ස්වභාවය තමයි නොතිත් ආශාව. ඒතකොට මේ නොතිත් ආශාවත් එක්ක තමයි දේවල් හඹාගෙන යනවා. තොරතුරු හොයාගෙන යනවා. මේ අලුතෙන් හිතනවා. වෙනස් විදියට හිතනවා. මොකද අනිකුත් සත්ත්ව ප්‍රජාවන් එක්ක අපි මොකද්ද අපි පරිණාමය ගැන කතා කරනකොට අනිකුත් සත්ත්ව ප්‍රජාවන් අතරේදී පරිණාමයේ වෙනකොට මොලේ දියුණු කරපු එකම සත්ත්ව කොටාසේ අපි. ඒතකොට මේ මොලේ දියුණු කරපු ඉඳන්නේ අපි අලුත් චින්තනයන් තියෙනවා අලුත් දේවල් හිතනවා. දැන් ඔබ කියපු තාක්ෂණය ඔක්කොම ඉන්නේ අර ආදි ගෝත්‍රික මානවයාගේ ඉඳලා නූතනත්වයට ආපු මේ හෝමෝ සේපියන්ගේ සිතුවිලි. ඒ සිතුවිලි මේ තාක්ෂණයේ බවට දැන් අද මේ අපි මේ කතා කරන ටෙලිවිෂන් කැමරාව තමයි ලෝකේ දියුණුව. ඊටාම දැන් මේ අපේ මේ වැඩසටහන ඉවර වෙනකොට මේ කැමරාව වටිනාකමක් නැහැ. මීට වඩා දියුණු කැමරාවක් ලෝකෙට දාලා. ඒක තමයි ඇත්ත. ඒ කැමරාව තමයි වේගෙම දියුණු වෙන්නේ. මොකද කැමරාවේ දැන් නැත්තේ මොනවද කියලා කියන්න හැමදේම තියෙන. ඉතින් මේ වගේ තාක්ෂණයේ දියුණු වෙන. එතකොට මිනිස්සු තාක්ෂණයේ දියුණු කරගන්න. තාක්ෂණය අපි පරිහරණය කරන්නත් ඕනේ. ඒ ඔක්කොම දේවල් නැත්te. හැබැයි ඒ සියලු දේවල් තියෙන මේ සබහාදාමට යට. සබහාදාමට උඩ නෙමෙයි. සබහා දැන් සරල දේ ගන්නකො. මේ කැමරාත් හදලා තියෙන. වැඩිම තාක්ෂණයේ තාම සුපිරියට පාවිච්චි කරන ලෝකයේ ප්‍රමුඛ රටක්නේ ජපානය. හැබැයි ජපානයේ එක භූමිකම්පාවක් නවත්ත ගන්න පුළුවන් වුණාද? ජපානයේ වැඩිම මේ සුනාමි වලට ගොදුරු වෙන රට සුනාමි වචනේ ජපානයේනේ. ජපානයේට සුනාමියක් නවත්ත ගන්න පුළුවන් වුණාද? හරි ඒක භූමිකම්පාවයි සුනාමියයි අයි ජපානට නවත්ත ගන්න බැරි වුණේ. ඒගොල්ලෝ ජීවත් වෙන කලාපේ භූතලයේ පිහිටීමත් එක්ක තමයි ඒකට ඒ මොකක්ද ඒ ගැටලුවට ලක් වෙලා තියෙන්නේ. හැබැයි ගැටලුවට ලක් වුණා කියන්නේ භූතලයේ නිර්මාණය තියෙන පරිසරය අත්හැරලා උන්ට යන්න බෑ. ඒ උන්ගේ ජීවිතේ, උන්ගේ රට. ඒක ඇතුළේ ජීවත් වෙනකොට උන්ගේ සිටිවිලි වලින් අර ඔබ කියන තාක්ෂණීය දියුණු කරලා තියෙනවා. භූකම්පණයට ඔරොත්තු දෙන විදිහේ ඒගොල්ලෝ ගොඩනැගිලි හදනවා. ඒ වගේම තමයි භූකම්පනයක් එනකොට ඒක කල් වේලේ ඇතුව හඳුනා ගන්න පුළුවන් විදිහේ තාක්ෂණය හඳුනා ගන්න. ඒකට රෙක්ටා මාප්ප කොච්චර දුරට මේක කම්පැනි ආවද කියලා ඒ කම්පැනි අනුව ඒකට ලැබෙන උත්තරේ කොයි වගේද කියලා උපකල්පනය කරනවා. ඒ අනුව අපි සූදානම් වෙන්න. ඒක තමයි ස්වභාවය. හැබැයි ඒකට මේ තාක්ෂණය මොකද ගන්න තාක්ෂණය අපි වහලෙක් වෙන්නේ නැතුව වහල් කරගන්න අපේ ජීවන පැවැත්ම සාර්ථක කරගන්න. දැන් අපි හෑන්ඩ් ෆෝන් එක කියලා අපි කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක මේ සියලු දේවල් ඊට පස්සේ ඉන්ටර්නෙට් මේ සියලු දේවල් ඇතුලේ අපි කරන්නේ තාක්ෂණය. තාක්ෂණය නැතුව දැන් මිනිස්සු ඉස්සරහට යන්න බෑ. අපි දැන් ඉන්නේ ඇත්තටම යුග පහු කරගෙන මානවයා ගමන් කරන්නේ. අපිට තිබුණා දඩයන් යුගයක් තිබුණා. ඊට පස්සේ කුෂිකාර්මික ඩේර යුගයක් තිබුණා. සත්තු හැදුවා. කුෂිකාර්මික යුගයක් ආවා. ඊට පස්සේ අපි නාගරික යුගයක් ආවා. ඊට පස්සේ කාර්මීකරණයට ලක් වුණා. කාර්මීකරණය ඇතුලේ බලය අල්ලා ගැනීම සඳහා ලෝකේ පුරාම අපි යුද ගැටුම් වලට ගියා. ඒ දේවල් අතර අපි මොකද කරේ තාක්ෂණය දියුණු කරගෙන ආවා. එතකොට දැන් මේ අපි ඉන්නේ මේ කාලය කියලා කියන්නේ අපි මානවයාගේ ඉහළ දියුණුවක් ලබාගත් තාක්ෂණික යුගයේ. මේ තාක්ෂණික යුගයෙන් මිනිසුන්ට අතාරින්න බෑ දැන්. අපි දෙන්නගෙම මේ කතා කරාට අපේ හાર્ට් එක දුර්වල නම් ඒකට සපෝට් එකක් ගන්න පුළුවන් වෙන විදිහේ තාක්ෂණයක් අපි දියුණු කරලා තියෙනවා. මොලේ දුර්වල නම් ඒකට සපෝට්. හැබැයි මොලේ ස්වභාවික මියාන එක නවත්තන්න පුළුවන්. තාම අපි කොච්චර තාක්ෂණයේ දියුණුනත් මව්ගේ හදා ගන්න බැරි වුණා. ගර්භාෂය හදා ගන්න බැරි වුණා. අපි මොකද්ද ශුක්‍රාණු සහ ඩිම්බ අරගෙන සංසේචනය කරලා හදලි බැලලා ටෙස්ට් ටියුබ් එක අපි කියන්නේ මේ අපි ටියුබ් බේබිලා කියලා කියන්නේ. එහෙම කරලා දාන්නේ කොහටද ගර්භාෂයකට. එහෙම නම් අර ටියුබ් එක ඇතුලේ ළමයා හදා ගන්න බෑ. නෑ ගර්භාෂය හදන්න බැරි වුණානේ.
ඒ සබහාදහමේ අපිට යන්න පුළුවන් ක්ලෝනීකරණය ඔබ දන්නවනේ. ඒ ක්ලෝනයක් අරගෙන කොච්චර දුරට දැන් ඔබගේ පිටපත් කීයක් ක්ලෝනයක් ඇතුලේ ගොඩ ගන්න පුළුවන්. හරි ස්වභාවිකව එනවා නම් ඔබගේ දරුවා හරහා තමයි ඔබ පිටපත බලන්න වෙන්නේ. ඒක තමයි සබහාදහම. හැබැයි දැන් ක්ලෝනීකරණයත් එක්ක ඔබට ඕන විදියට පුළුවන් මේ ඔන්න ක්ලෝන පාවිච්චි. ඔබගේ පිටපත් මිලියන ගාණක් හදන්න පුළුවන්. හැබැයි ඒ හැදුවට වැඩක් වෙනවද කියලා කියන්නේ අර මනුස්සත්වයේ ඉක්මවා යන්න බෑ. ඒ මනුස්සත්වයට තමයි හැඟීම්, දැනීම්, සංවේදනා, සංඥානයන් සියල්ල තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ අපි කොච්චර රොබෝව හැදුවත් අපිට ආදරය කරන්න පුළුවන්ද? රොබෝවෙක් හදලා ඉතාම ලස්සන ස්වරූපී යුවතියක් රොබෝවෙක්කින් හදාගන්න පුළුවන්. ජපානයේ වැඩේ කරනවා, ගොඩක් රටවල් කරනවා. හැබැයි දැන් ඔබේ මෙහෙම මං අතින් අල්ලනකොට මට දැනෙන හැඟීම අර රොබෝවට දැනෙනවද? රොබෝ වගේ මට විඳින්න පුළුවන්. අන්න තාක්ෂණයයි මානවයයි අතර තියෙන අපි එකට කියනවා මොකද්ද? ඛණ්ඩනය නැත්නම් වෙනස තියෙන තැන. ඒතකොට විභේදනයක් තියෙනවා. මේ විභේදනය කොහොමද අපි එපිටට යන්නේ? එපිටට ගියොත් ලෝකේ නතර වේවි. ලෝකෙට යන්න බැරි වේවි. ඒ ස්වභාවධර්මයේ රිද්මයේ පදනම දැන් ඔබ අම්මට අම්මි කියලා කියනවා. අම්මි කියලා කතා කරනකොට ඔබට දැනෙන ආදරණීය හැඟීම දැනීම අම්මා ඔබට සෙනෙහස දක්වනකොට අම්මා උකුලේ තියාගෙන දරුවෙක් නලවනකොට කිරි දෙනකොට ඔබ ප්‍රේමය ගන්න. ප්‍රේමයේ ඇතුලේ මොනතරම් ආදරණීය වින්දනීය ජීවිතයක්ද අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඔබට එහෙමනම් තාක්ෂණයේ තියෙන කියලා ඔබට පින්මතියක් හදා ගන්න පුළුවන්. ඒවා දැන් ඕන තරම් අපි තියෙනවා මේ තාක්ෂණයේ ඇතුලේ අපිට ඒ වගේ ඩමිස් හදා ගන්න පුළුවන්. හැබැයි ඔබට මානව පින්මතියක් දෙය හම්බෙලා තියෙන්නේ. නව සිතුවිලි තියෙන අලුත් දැන් ඔබට අනුකම්පාව, දයාව, ආදරය, සෙනෙහස දක්වන්න පුළුවන් මනුෂ්‍යාත්මයක් එතන නැහැ. මෙතන ලොකු ගැටලුවක් තියෙන. ඒ නිසා තමයි තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණයේ ස්වභාවය ඒක දියුණු කරනවා මිනිස්සු. ඒක පරිහරණයක් කරනවා. ඒකරත් මානවත්වය ඉක්මවා තාක්ෂණයට ගමන් කළ නොහැකි. ඉතාමත් කාර්යබහුල මොහොතක වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරපු ඔබතුමන්ට අනේක වාරයක් ස්තුතියි කියලා කියනවා. ඉතින් මේ මෙහෙවර තව තවත් අපේ රටේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් ලබා දෙන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා. Time TV